භූදේශපාලනය තුළ ශ්‍රී ලංකාව මේ වන විට ඉතාමත් වැදගත් ස්ථානයක පිහිටලා තියෙනවා. භූදේශපාලන වශයෙන් ගත්තම නව ජනාධිපතිවරයා බලයට පත් වුණාට පස්සේ ප්‍රථම රාජතාන්ත්‍රික සබඳතාවන් ශක්තිමත් කිරීම සඳහා ප්‍රථම වතාවට ගියේ ඉන්දියාවට. දකුණු ආසියාතික කලාපයේ බොහෝ රාජ්‍යයන් දිහා බලනකොට රාජ්‍ය නායකත්වය බලයට පත් වුණාට පස්සේ නේපාලය සහ බංග්ලාදේශයේ වැනි රටවල් වල එය මූලික සබඳතාවන් පවත්වන්නට කටයුතු කරේ මහජන එක්සත් සමූහාණ්ඩු චීනයත් එක්ක. ඒ අවස්ථාවේදී ලබන එළඹෙන ජනවාරි මාසයේදී ජනාධිපතිවරයා චීන සංචාරයකට සූදානම් වෙනවා. චීන ශ්‍රී ලංකා සබඳතාවයන් දෙස කල්පනා කරද්දී මහාචාර්ය බස්තියන් පිල්ලේ ඉතිහාස මහාචාර්යවරයා කොළඹ විශ්වවිද්‍යාලයේ චීන ශ්‍රී ලංකා සබඳතා පිළිබඳව රචනා කර තිබෙන ලියවිලිත් අම්බලන් ගොඩ සුමේදානන්ද ස්වාමින් වහන්සේ ලක් ඉතිහාසයේ පිළිබඳ කෝට්ටේ හා සීතාවක රාජධානිය පිළිබඳ කරන විවරණයන් තුලත් Political History of the Kingdom of Kotte 1400-1521 කාලයේ අලලා සෝමරත්න මහතා 1969 රචනා කර තිබෙන ලියකියවිලි පරිශීලනය කිරීමත් පාලිත කොහොනේ නම් විදේශ ප්‍රතිපත්තිමය හා විදේශ රාජතාන්ත්‍රික ශ්‍රී ලාංකික විද්වතා China and Sri Lanka neighborhood relationships in a rapidly evolving world යන ලිපිය පරිශීලනය කිරීමේදී චීන ශ්‍රී ලංකා සබඳතාවලට මේ රයිගම් කෝරළයේ පතාවත්ත පන්සලේ අලග කෝනාර වරුන්ගේ ඉතිහාසය විමර්ශනය කිරීම ඉතා වැදගත් වෙනවා. අද අපි ඉන්නේ ජාත්‍යන්තර දේශපාලනයේත් ජාතික දේශපාලනයේත් වඩාත් තීරණාත්මක මන් සලකුණක් සනිටුහන් කරන අලග කෝනාර පරම්පරාවේ මූලික බීජයන් තැන්පත් වුණු රයිගම් පුරවරයේ පතාවත්ත පන්සලේ අපේ නායක හාමුදුරුවෝ එක්ක මේ කරන සංවාදයේදී මම নমස්කාර පූර්වක වන්දනීයව අපේ හාමුදුරන් පිළිගන්නවා. අපේ හාමුදුරනේ මේ පුදබිමේ ඉතිහාසයත් එක්ක මේ අලග කෝණාරවරුන් අතර තියෙන ඓන්ද්‍රීය සම්බන්ධතාවය ඓතිහාසික තත්ත්වය අපේ හාමුදුරුවෝ පැහැදිලි කළොත්. හොඳයි. පළවෙනියෙන්ම සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මේ ස්ථානය වර්තමානයේ බෞද්ධ විහාරස්ථානයක් හැටියට පවතින්නේ. පතහවත්ත කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ආසනයේ පතහවත්ත ශ්‍රී පුෂ්කරාරාම විහාරස්ථානය වශයෙන් තමයි මෙතන හැඳින්වෙන්නේ. මෙහි ඉතිහාසය ආගමික ඉතිහාසයකට වඩා දේශපාලනික ඉතිහාසයක් හැටියට තමයි දිගු කාලයක් පැවතුනේ. 12 වන සතවර්ෂයේ අගභාගයේ 13 වන සියවසේ මුල ලංකාවේ නිරිතදිග ප්‍රදේශයට වෙන්නට, ඒ කියන්නේ අපි මේ ජීවත් වෙන අපි මේ කතා කරන මේ ප්‍රදේශයට වෙන්නට කිසියම් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා, දේශපාලනික ගැටලුවක්. ඒ තමයි උතුරු ප්‍රදේශය ආක්‍රමණය කරලා ඉඳපු ආර්ය චක්‍රවර්තීන් ඒකොල්ලන්ගේ බලය මේ ප්‍රදේශවලටත් ව්‍යාප්ත කරගන්න උත්සාහ ගනිමින් ඉඳලා තියෙනවා. ඊට සාපේක්ෂව ඔය කළුතර බේරුවල ආශ්‍රිතව තියෙන තොටුමනවල් වලින් මලබාර් වෙලෙන්දන් ලංකාවට ඇතුළු වෙලා විශේෂයෙන් රත්නපුර ප්‍රදේශයේ මැණික් වෙළඳාමට සම්බන්ධ වෙලා තිබෙනවා. මෙන්න මේ වගේ කාර්යයන් වලදී අර ආක්‍රමණිකයන් ලංකාවේ සම්පත් ප්‍රයෝජනයට ගන්න එක ඉවසපු නැති ගම්පොළ ඉඳපු ඒ වෙලාවේ මධ්‍යගත පාලනය පවත්වාගෙන ගිය ගම්පොළ රජුරෝ කල්පනා කරනවා පහතරට ලංකා භූසිතිය මේ නිරිතදිග මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය රාජධානියක් ගොඩනගන්න. ඒකට ස්ථානය හැටියට තෝරගන්නේ මේ භූමියයි. මේ භූමිය තෝරගෙන මෙහි බලය මෙහි වගකීම පවරන්නේ දසවන අලකේශ්වර කියන රජුරුවන්ගේ ප්‍රධාන සෙන්පතියට.
දසවන අලකේශ්වර තමන්ගේ වගකීම ඉතාම හොඳින් ඉටු කරපු සෙනවියෙක් හැටියට තමයි අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතුමා මේ ස්ථානයේදී මේ ස්ථානයට ඇවිල්ලා ස්ථානය හඳුනාගෙන ගෝෂාව ප්‍රශ්නයක් වෙන එකක් නෑ. දසවන අලකේශ්වර මෙතෙන්ට ඇවිල්ලා ඔහු මෙතන වගකීම ඉටු කරනවා හොඳටම. එයා පළවෙනියෙන්ම මේ ස්ථානය හඳුනාගෙන තමන්ගේ රජමාලිගාව සකස් කරගන්න තීරණය කරගන්නේ මේ භූමිය තුල. ඊට පස්සේ ඔහු එය තමන්ගේ ඒ අදාළ ඉංජිනේරුවන්ට පවරලා තමන් කොහොමද පළමු කොටම ආර්ය චක්‍රවර්තීන්ගේ බලය පරාජයට පත් කරන්න කියලා කල්පනා කරනකොට එය හඳුනාගෙන තියෙනවා ආර්ය චක්‍රවර්තීන්. ඒ අය කල්පනා කරලා තියෙනවා යුද්ධය ඒකොල්ලෝ මුලින් පටන් ගත්තොත් එහෙම වැඩි වාසියක් අත් කරගන්න පුළුවන් කියලා හිතලා ඒ අය යුද්ධය ආරම්භ කරලා තියෙනවා. අන්න ඒ වෙලාවේදී විශේෂයෙන් ඔය පැරණි පොත්පතක් වෙන අලකේශ්වර යුද්ධයේ මම මේ කියන විස්තර හොඳින් සඳහන් වෙනවා. ගම්පොළ ඉඳපු රජුරෝ තීරණය කරනවා තමන් ගොඩබිමෙන් ආර්ය චක්‍රවර්තීන්ව පරාජයට පත් කරන්න මුහුදු සටන් මෙහෙයවීම බාර දීලා තියෙනවා දසවන අලකේශ්වරට. කොහොම වුණත් පැරණි පොතේ සඳහන් වෙනවා ගොඩබිමේ සටන් රජුරවන්ට ගම්පොළ රජුරවන්ට පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඊට පස්සේ ඔහු ඇත්තටම පරාජිතයෙක් බවට පත් වෙනවා. ඒ මොහොතේදී මුහුදු සටන් මෙහෙවපු අලකේශ්වර එයාගේ ප්‍රධානියෙකුට මුහුදු සටන් බාර දීලා තමන්ම ගොඩබිම් සටනුත් මෙහෙයවනවා. මෙහෙवला ඒ ආර්ය චක්‍රවර්තීන්ව යාපන කොටුවට වෙනකම්ම සීමා කරනවා. සම්පූර්ණම ලංකාවේ අනිත් ප්‍රදේශ ඒ අයගෙන් නිදහස් කරගන්නවා. ඒක ඒ වෙලාවේ ඉතාම දියුණු ජයග්‍රහණයක් අලකේශ්වරගේ යුද්ධය. දැන් උදාහරණයක් ඇටියට මයුර සංදේශයේ කවි 8කින් ගම්පොළ රජුරුවන්ව වර්ණනාවට ලක් කරනකොට කවි 12කින් අලකේශ්වරව වර්ණනාවට ලක් කරලා තියෙනවා. එහි සඳහන් කරන්නේ ලංකේශ්වර අලකේශ්වර කියලා. ලංකාවටම බලය පතුරවාගෙන සිටින අලකේශ්වර කියලා. ඒකෙන් පෙන්වන්නේ ඔහු මේ යුද ජයග්‍රහණයත් එක්ක සියලු දෙනාගේ ගෞරවයට ආදරයට ලක්වෙච්ච ලංකාව ලොකු උපද්‍රවයකින් ගලවාගත්තු විමුක්තියේ කුමාරයෙක් හැටියට තමයි ඔහුව හඳුනාගත්තේ. ඔහු මේ යුද්ධය අවසන් කරලා කටයුතු කළේ අර පැරණි දුටු ගැමුණු පළවෙනි විජේබාහු වගේ මහා රජවරු වැඩ කරපු ආකාරයටමයි. මේ ස්ථානයේ ඉඳගෙන මේ ප්‍රදේශයේ විශාල සංස්කෘතික ආගමික ප්‍රබෝධයක් ඇති කරනවා. නිකාය සංග්‍රහයේ සඳහන් වෙනවා ඔහු වීදාගම මූලයේ භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කරගෙන කිසියම් ධර්ම සංගායනාවක් පවත්වපු ආකාරයක් සඳහන් වෙනවා. ඊට පස්සේ මේ ප්‍රදේශයේ ඔය උයන්වත්ත වගේ විශාල වාරි කර්මාන්ත ගොඩනගමින් ජන ජීවිතය නගා හිටවන්න වැඩ කරනවා. ඒ අතින් ගත්තහම එතුමා ලොකු වැඩ කොටසක් මේ ප්‍රදේශයට ඉටු කරපු ලංකා ඉතිහාසයේ ප්‍රාදේශීය පාලකයෙක් හැටියට ගත්තොත් ඉදිරියෙන්ම තියන්න පුළුවන් විශිෂ්ටයෙක් තමයි දසවන අලකේශ්වර. ඔහු පිළිබඳව කතා කරනකොට වැදගත්ම කාරණයක් තමයි මහාචාර්ය පරණවිතාන මතු කරනවා ඔහුට දෙමළ සම්භවයක් පැවතුණු බව. ඒ කියන්නේ ඔහු කිසියම් විදිහ ඉන්දීය දෙමළ මූලයකින් ආපු පාලකයෙක් හැටියට තමයි ඔහුව හඳුනාගන්නේ. එතකොට මේ පන්සලට ආසන්නව ඒ යුගයේ තාම දීප්තිමත් විහාරස්ථානයක් බවට පත්වෙච්ච වීදාගම පිරිවනේ ආරම්භක හාමුදුරුවෝ චෝල භික්ෂුවක්. එතකොට ඒ දෙන්න මේ ප්‍රදේශයේ බෞද්ධ ප්‍රබෝධයට විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. උදාහරණයක් ඇටියට තායිලන්තයේ බුදුදහම පරිහානියටපත් වුනහම ඒ වෙලාවේ බුදුදහම ලංකාවට ගෙනියන්න එන නියෝජිතයන්ව රජුරෝ යොමු කරන්නේ වීදාගම අර චෝල භික්ෂුවට. එතකොට ඒකෙන් තේරෙනවා උන්වහන්සේ ඒ වෙලාවේ දැනුගත් විනයගරුක විශිෂ්ට යතිවරයෙක් හැටියට වැඩ වාසය කරා කියලා. උන්වහන්සේ යාපන ප්‍රදේශයට ගිහිල්ලා ධර්ම දේශනාවක් පැවැත්වුවා.